වෙල්කම් කියලා පිළිගන්නවා අදත් සියලු දෙනාම අපේ සිනමැටික් යුනිවර්ස් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ සිනමා ලෝකේ වෙනස් කරන්න යන ඩීල් එකක් ගැන. ඔයාලට මේ විදිහට ආරංචි වෙලා ඇති මොකක් ගැනද මේ කතා කරන්න යන්නේ කියලා. ඒ තමයි Netflix එක විසින් Warner Brothers ආයතනය මිලට ගන්න යනවා කියන කතාව. ඉතින් මේකෙන් හොලිවුඩයට මොන වගේ බලපෑමක් එල්ල වෙයිද? සහ මේ ඩීල් එකේ වාසි වගේම තවත් විස්තර මොනවද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. මේක Warner Brothers ලගේ අවුරුදු 100ක ඉතිහාසය අනපිට හරවන මොහොතක්. මොකද Netflix එක විශාල මුදලක් වැය කරලා Warner Brothers එක මිලට ගන්න එකඟ වෙලා තියෙනවා. මේකේ ට්‍රාන්සැක්ෂන් වැලියු එක විතරම ඇමරිකානු ඩොලර් බිලියන 82.7ක් විතර වෙනවා. ඇත්තටම මේ ඩීල් එකෙන් වෙන්නේ මොකද්ද? Warner Brothers ලගේ දැනට තියෙන දේවල් වලින්, ඒ කියන්නේ ඔවුන්ලගේ දැනට තියෙන සම්පත් වලින් මොන වගේ දේවල් Netflix ලාට අයිති වෙයිද? මේකේදී Warner Brothers ළඟ තියෙන චිත්‍රපට සහ ටෙලිවිෂන් ස්ටුඩියෝ සහ HBO සහ HBO Max ස්ට්‍රීමිං සේවාවන්ද DC Entertainment වලට අයත්වන Batman, Superman, Wonder Woman වැනි චරිත සහ Harry Potter, Game of Thrones, Looney Tunes වැනි ප්‍රසිද්ධ චිත්‍රපට හා කතාමාලා ගොඩක් ඔවුන්ට අයිති වෙනවා. මේ ඩීල් එකෙන් බැහැර වෙන දේවල් මොනවාද? ඒ ගැන කතා කරොත් CNN, TNT, TBS, Discovery Channel වැනි TV ජාල වෙනම ස්පින්-ඔෆ් එකක් ලෙස ඉදිරියට යන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. මේ අනුව Netflix එක විසින් Warner Brothers Discovery ආසන් වශයෙන් බිලියන 2.48ක කොටස් සඳහා මුළු වටිනාකම ඩොලර් බිලියන 72ක් ගෙවන්න සූදානම් වෙලා තියෙනවා. ණය අරම්මන සේරම ගත්තෙන් පස්සේ අවසාන අගයේ විදිහට ඇමරිකානු ඩොලර් බිලියන 82.7ක අගයකට Netflix ලා Warner Brothers ආයතනය මිලට ගන්නවා. මේ ඩීල් එක මෙච්චර ලොකු වෙන්නේ ඒකට හේතුව තමයි Warner Brothers කියන්නේ හොලිවුඩේ රජ කරපු සමාගමක් කියන එක. මේකේ පරණ චිත්‍රපට බිලියන් ඩොලර් ෆ්‍රැන්චයිසස් සේරම මේ Netflix ලයිබ්‍රරි එකට ඇඩ් වෙනවා. එතකොට Netflix එක ස්ට්‍රීමිං වර්ල්ඩ් එකේ අලුත් රජා විදිහට පත් වෙනවා. මේ ඩීල් එකෙන් සිදුවෙන වාසි සහ අවාසිත් තියෙනවා. මුලින්ම අපි වාසි පැත්ත ගමුකෝ. ඒතර ගත්තාම Netflix එක සහ HBO Max කියන දෙක එකට එක්ුණෙන් පස්සේ Disney Plus, Amazon Prime, Apple TV Plus වැනි තරඟකරුවන්ට දෙඩි අභියෝගයක් ලබා දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි ප්‍රසිද්ධ ෆ්‍රැන්චයිස් එකතු වෙනවා. Harry Potter, DC Superheroes, Game of Thrones වැනි ලෝක ප්‍රසිද්ධ කතා මාලා Netflix තුලට එක් වෙනවා. ඊළඟ කාරණා තමයි සිනමා නිකුත් කිරීම. Netflix Warner Brothers චිත්‍රපට සිනමා හල් වලට නිකුත් කිරීමට සහාය ලබා දෙනවා. හැබැයි මේ දුන්න චිත්‍රපටය නිකුත් වීමෙන් ආසන වශයෙන් දින 30-45ක් අතර කාලයක් තුළ චිත්‍රපටයේ සිනමා ශාලාවලින් ඉවත් කොට ස්ට්‍රීමිංగ్ සේවාවට ගෙනීමට ඔවුන් කටයුතු කරන්න සූදානම් වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. සාමාන්‍යයෙන් කලින් විදිහනම් චිත්‍රපටය නිකුත් කළාම ආසන වශයෙන් දින 90ක් සම්පූර්ණයෙන්ම සිනමා හල් වල පමණක් දර්ශනය කරනවා. හැබැයි දැන් වෙනි චිත්‍රපටය සිනමා හල් වල නිකුත් කරාම ආසන වශයෙන් දින 30ක් හෝ 45ක් පමණ සිනමා හල් වල රූගත වුණෙන් පස්සේ ඒක ස්ට්‍රීමිං සේවාවට ගෙනෙන්න තමයි කටයුතු කරන්න සූදානම් වෙන්නේ. මේකෙත් පොඩි වාසි සහ වාසි කීපයක් තියෙනවා. පළවෙනි වාසිය තමයි ස්ට්‍රීමිං එකෙන් ඉක්මනින් බලා ගන්න පුළුවන් වෙනවා. සහ Netflix ලට ස්ට්‍රීමිං සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙනවා. ඒ වගේ අවාසි ඉදිරියට ගත්තන් පස්සේ සිනමා හල් වල ආදායම අඩු වෙන්න තියෙන අවදානම වැඩි. ඒ වගේම බිග් ස්ක්‍රීන් එක එක්ස්පීරියන්ස් එක ගන්න එකත් අඩු වෙනවා. අපි දැන් බලමු මේ ඩීල් එකෙන් වෙන්න පුළුවන් අවාසි මොනවාද කියලා. මේ ඩීල් එකෙන් Netflix, HBO සහ Warner Brothers එකට එක්වීමෙන් හොලිවුඩේ විශාල ආධිපත්‍ය බලයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ ලොකු ආධිපත්‍යයක් තනි කම්පැනි එකක් විසින් බාර ගන්නකොට අනිත් චිත්‍රපට හදන කම්පැනිස් වලට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඉතින් එහෙම වෙන එක වළක්වන්න මේ නීති රීති සහ රෙගුලාසි කියන දේවල් පොඩ්ඩක් ඉස්මතු වෙන්න ගන්නවා. ඊළඟ කරුණ තමයි මේ වගේ විශාල කම්පැනි දෙකක් මර්ජ් කරනකොට බොහෝ වෙලාවට සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙන්න පුළුවන්. මොකද HBO, Warner Brothers Studios සහ DC Entertainment වැනි විවිධ සංස්කෘතික හා කළමනාකරණ ආයතන Netflix එකට එකතු කිරීමේදී ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔයාලා දැන්ටමත් දැකලා ඇති ගොඩක් අය කතා කරනවා මේ සිද්ධිය නිසා අලුත් DCU එක නැති වෙයි කියලා. ජේම්ස් ගන්ව අයින් කරලා Zack Snyderව නැවතත් කැඳවලා Snyderverse එක රීස්ටෝර් කරන්න හදනවා කියලා. ඔන්න ඔය වගේ එකී නොකී බොහෝ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම Netflix ලා මේ ඩීල් එක කොට දාන්න ඕන නිසා ලොකු ණය බරකුත් අරගෙන තියනවා මේ වෙනකොට. සමහර විට Netflix subscription prices එහෙමත් ඉහළ යන අවස්ථාවක් තියෙනවා. කොහොම හරි අනෙක් කම්පැනිස් එක්ක කරට තරඟ කරලා ඇමරිකානු ඩොලර් බිලියන 82.7ක දැවැන්ත අගයකට Warner Brothers ආයතනය මිලදී ගනිමින් Netflix ලා තරඟයේ ජයග්‍රහණය කරනවා. ඔයාලට මොකද හිතෙන්නේ මේ ගැන? Netflix ලා විසින් Warner Brothers ආයතනය මිලට ගත් එක ගැන. සිනමාවට හොඳක් වෙන්න පුළුවන්, නරකක් වෙන්න පුළුවන්ද? කොහොම නමුත් ඉස්සරහට අපිට Netflix ලගෙන් කන්ටෙන්ට්ස් එහෙම ගොඩක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න සහ යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් මුණ ගැනගන් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.